ඉංග්‍රීසි තේරුම් ගන්න මේ තරම් අමාරු ඇයි? ඉංග්‍රීසි තේරුම් ගන්න අමාරු නැහැ. එක එක දේවල් ගොඩාක් සංසන්දනය කරන්නේ නැතුව එක කෙනෙක්ගෙන් එක දෙයකින් ඉගෙන ගන්න. ඒක තමයි ඉංග්‍රීසි තේරුම් ගන්න හොඳම විදිහ. ගොඩාක් තැන් වලට ගිහිල්ලා තැන් වල තියෙන ඒවා කම්පෙයාර් කර ඉන්න ගියාම ඉගෙන ගන්න අමාරුයි. ඕනම සබ්ජෙක්ට් එකක් ඉගෙන ගන්න. හැබැයි මෙහෙමයි අපිට පළවෙනියටම ගිය තැන හරිය ගියේ නැත්නම් දෙවෙනියටම හොඳ තැනකට යන්න වෙනවා. හොඳ ක්ලාස් එකකට යන්න වෙනවා. හැබැයි මතක තියාගන්න අපි පළවෙනියට ගිය ක්ලාස් එකේව දෙවෙනියට ගිය ක්ලාස් එකත් එක්ක කම්පෙයාර් කර ඉගෙන ගන්න ගියොත් ඔයාලට හරි දේ ඉගෙන ගන්න වෙන්නේ නැහැ. ඒක නිසා බුද්ධිමත් වෙන්න ඕනේ අපි ක්ලාස් එකකට යනකොට ඉගෙන ගන්නකොට පොතක් ගන්නකොට. නමුත් සංසන්දනය කර ඉන්න ගියොත් ගොඩක් වෙලාවට ඉගෙන ගන්න අමාරුයි. ඒක නිසා පුළුවන් තරම් එක එක්කෙනාගේ හරි වැරද්ද සංසන්දනය කරන්නේ නැතුව එකපාර හොඳ දෙයක් තෝරගෙන ඒකෙන් ඉස්සරහට යන්න බලන්න. එතකොට ඔයාලට පුළුවන් ඉංග්‍රීසි හොඳට තේරුම් ගන්න. දෙක vocabulary එක. ඔයාලට වචන ගොඩක් තියෙන්න ඕනේ. දෙක තමයි වචන. වචන ගොඩාක් තියෙන්න ඕනේ. ඔයාලට අදහසක් දෙන්න ඒ අවස්ථාවේ ග්‍රැමර් එක තේරුම් නැති වුණත් වචන දෙක තුන ගලපගත්තාම ඔයා කියන දේ අනිත් කෙනාට කමියුනිකේට් කරන්න පුළුවන්. ඒ කියන්නේ sannivedanaya කරන්න පුළුවන්. ඔයා කියන දේ යාට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා ඔයාලට වචන ගොඩක් ඕන වෙනවා. ඊට පස්සේ තමයි ඔයාලට කතා කිරීමේ හැකියාව හදාගන්න පුළුවන් වෙන්නේ. right? ඉංග්‍රීසි තේරුම් ගන්න මේ තරම් අමාරු ඇයි? ඇයි කියලානේ අහන්නේ. ඇයි කියන්නේ question එක අපි ඇයි කියන එක අපි ගන්නෙ why කියන එකෙන්. right? why? ඇයි? why? ඉංග්‍රීසි තේරුම් ගන්න මේ තරම් අමාරු. ඉංග්‍රීසි කියන්නේ එක දෙයක්. ඒක නිසා is. why is English? right? why is English? English ගැන අපි කතා කරන්නේ. why is English? හරි? English මේ තරම් අමාරු. මේ තරම් so hard. මේ තරම් අමාරුයි. right? so hard. why is English so hard? තේරුම් ගන්නට ඉංග්‍රීසි තේරුම් ගන්නට මේ තරම්. මෙතන ට එකක් නැති වුණාට ට එකක් තියෙනවනේ. එතකොට ඒ ට එක වෙනුවට තමයි අපි to දාන්නේ. to. why is English so hard to understand? තේරුම් ගන්න. understand. why is English so hard to understand? ඇයි ඉංග්‍රීසි තේරුම් ගන්න මේ තරම් අමාරු? අපි සංවාදවල කතා කරනකොට හැම වචනයක්ම පැහැදිලිව උච්චාරණය කරන්නේ නැහැ. අපි නිතරම ඒ කියන්නේ බොහෝ දුරට වචන එකතු කරලා කතා කරන්නේ. right? ඉංග්‍රීසි වලදී අපි ගොඩක් වෙලාවට වචනෙන් වෙන් කර කතා කරන්නේ. why is English so hard to understand කියන්නේ. why is English so hard to understand? right? අපි මේක එක දිගට කියනවා. right? අන්න ඒ විදිහට fast කියන්න පුරුදු වෙන්න ඕන. right? අපි යනවා ඊළඟ part එකට. ඒක තියෙනවා අපි සංවාදවල කතා කරනකොට හැම වචනයක්ම පැහැදිලිව උච්චාරණය කරන්නේ නැහැ. අපි සංවාදවල කතා කරනකොට right? කතා කරනකොට කියන්නේ කොට. මම මේක කලින් කියලා දීලා තියෙනවා කොට කියන්නේ when. right? මේ යම් දෙයක් කරද්දී කරනකොට කියනවනම් අපි when තමයි use කරන්නේ. ඔන්න අපි ඒක start කරනවා when කතා කරනකොටනේ අපි කතා කරනකොට when we talk. හරි? හැබැයි මෙතනදී match වෙන්නේ speak. අපි මේ කතාවක් ගැනනේ කතා කරන්නේ. ඉංග්‍රීසි කතාව ගැනනේ. ඒක speak කියලා පාවිච්චි කරමු. when we speak මොනවා වලින්ද? ඉංග්‍රීසි වලින් කතා කරන්නේ දැන් සංවාදවල. when we speak අපි කතා කරනකොට මොනවලද? සංවාදවලට අපි කියනවා conversations. right? conversations. okay? conversations. when we speak in දැන් මෙතන conversations කිව්වම match වෙන්නේ නැහැ. when we speak conversations නෙමෙයි when we speak in සංවාද නෙමෙයි ළමයි සංවාද වල. එතකොට in when we speak in conversations හැම වචනයක්ම පැහැදිලිව උච්චාරණය කරන්නේ නැහැ. right? අපි කරන්නේ නැත්තම් මොන හරි කොහොමද කියන්නේ? කරනවා නම් අපි කියනවා we දැන් උච්චාරණයට අපි කියනවා pronounce කියලා. we pronounce. කරන්නේ නැත්තම් we don't pronounce. we don't. මගේ වීඩියෝස් බලන අය දන්නවා
මොනවා දෙයක් කරනවා නම් we go මොනවා කරන්නේ නැත්නම් we don't go, right? So we don't මොනවාද pronounce, right? we don't pronounce අපි උච්චාරණය කරන්නේ නැහැ, right? pronounce pronounce, right? pronounce pronounce, okay? we don't pronounce අපි උච්චාරණය කරන්නේ නැහැ හැම වචනයක්ම each හැම වචනයක්ම each word වචනෙට කියන්නේ each word හැම වචනයක්ම පැහැදිලිව clearly when we speak in conversations we don't pronounce each word clearly and අපිට ඕන මේ sentences දෙක එකට connect කරන්නත් පුළුවන් and දාලා නැත්නම් connect කරන්න නැතුව ලියන්නත් පුළුවන්. අපි නිතරම වචන එකතු කරලා කතා කරන්නේ. අපි we නිතරම often කියන්නේ often we often අපි නිතරම වචන එකතු කරලා කතා කරන්නේ. right? we often join එකතු කරනවා. වචන එකතු කරනවට කියන්නේ මොකද්ද? join words. we often join words එකතු කරනවා together, right? when we speak in අපි talk කියන එක use කරන්නේ නැත්වෙමු. when we speak in conversations we don't pronounce each word clearly and we often join words together, right? අපි වචන ඔක්කොම එකට කතා කරන්නේ. අන්න ඒක තමයි ඉංග්‍රීසි තේරුම් ගන්නත් බැරි තව තැනක්, right? මම ඔයාලට කිව්වා මුලින්ම ඔයාලට වචන ගොඩාක් තියෙන්න ඕනි කියලා. ඒතර මේ වචන ගොඩක් තියෙනවා සහ ඔයාට මේ වචන ඉක්මනට කියන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ. fast reading පුළුවන් තරම් ඉක්මනට කියවන්න පුරුදු වෙන්න. ඉංග්‍රීසි සිංහල වගේ නවත කියවන්න පුරුදු වෙන්න එපා. ඉංග්‍රීසි වලින් මොන දේ කියුවත් fast කියවන්න. right? ඒ හයියෙන් කියවන එක ඔයාට කතා කරන්න ලොකු උදව්වක් වෙනවා. මොකද ඔයාට පුළුවන් වෙන්න ඕනේ දිව පටල ගන්න නැතුව එක වචනයක් කියලා ඊළඟ වචනේ පටන් ගන්න. ගොඩක් අයට sentence එකක් එක දිගට කියගෙන යනකොට අන්තිම වචනේ කියන්න බෑ, පැටලෙනවා. කියවන්න දන්නේ නැහැ නෙමෙයි, නවත්තලා කියවුවොත් කියවන්න පුළුවන්. හැබැයි එක දිගට කියව ගන්න බෑ. එහෙම වෙන්නේ ඒගොල්ලන්ගේ ස්පීඩ් එක මදි. ඉංග්‍රීසි වලට තියෙන ඕන ස්පීඩ් එකට ඔයගොල්ලෝ ටිකක් ප්‍රැක්ටිස් කරන්න ඕනේ, right? එතකොට මේ වගේ සෙන්ටෙන්ස් එකක් කියවද්දී උනත් පුළුවන් තරම් ඔයාලා ස්පීඩ් එකකින් එක කියවන්න, right? පුළුවන් තරම් ෆාස්ට් කියවන්න. I think you got this one. ඔයගොල්ලන්ට මේවා පැහැදිලි නම් අතරම මම ගොඩක් වෙලාවට මේ වීඩියෝස් දානකොට තව කෙනෙක්ට ආසිතන විදියට දේවල් හදලා ගොඩාක් දාන්නේ නැහැ. මම පුළුවන් විදියට මගේ මේ හෑන්ඩ් රයිටින් වලින් ඔයගලන්ට මේ ලෙසන්ස් කරන්නේ පුළුවන් අය මේක ෂෙයා කරන්න මට කරන උදව්වක් විදිහට. ඔයගලන්ට මගේ ක්ලාසස් වල ජොයින් වෙන්න ඕන නම් ඔයගලන්ට පුළුවන් මගේ වීඩියෝස් වල තියෙනවා මගේ ෆෝන් නම්බර් එක මෙසේජ් එකක් දාලා අපේ ක්ලාසස් වල ජොයින් වෙන්න. Thank you very much.